තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ සිදු වෙන්න පුළුවන්. පොලිසිය ගානේ රස්සා දෙන්නේ. ඔබට අවියාවුද වලින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙඩි තබයි, පහර දෙයි, සමහර වෙලාවට ලොකු වගකීමක් තමන් දන්නේ නැතුවම හිමි වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. තමන්ගේ බිරිඳ දරුවන්ටවත් ස්වාම පුරුෂට අම්මා තාත්තටවත් සහෝදර සහෝදරයන්ට ඉන්න තැන නොකියා ඉන්න තරමට විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්තිද ජ්‍යොතිෂ්‍ය මధుර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. අවශ්‍ය බොහෝ වෙන්නේ කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි ප්‍රබල ග්‍රහමාරුව පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා උෂ්ණයට අධිපති ඒ වගේම ප්‍රසිද්ධිය දෙන බලය දෙන ගෞරවය දෙන ග්‍රහයා පිළිබඳව. ඒ තමයි රවි ග්‍රහයා. මේ ග්‍රහමාරුව සිදු වෙන්නේ 2026 මාර්තු 15 වන පාන්දර 1:03ට තම සතුරු මූට රාශිය කුම්භ රාශිය අතර තම මිත්‍ර රාශිය මීන රාශිගත වීම සිදු වෙනවා. මේක 2026 අප්‍රේල් මාසයේ 14 දක්වා තියෙන අවුරුදු උදාව දක්වාම තියෙනවා. විශේෂයෙන් මතක තබා ගන්න මාර්තු 25 වෙනිදා ප්‍රවේශම් වෙනවන ග්‍රහ මේ රාශි 12න් ඉපදුන අය අප්‍රේල් 6 වෙනිදා ප්‍රවේශම් වෙනවා. ඒ දවස් දෙක තුලදී රවි කියන ග්‍රහයා සෙනසුරු සහ ගුරු සමග සංයෝග ඇති වෙනවා. ඒ වගේම මේ ග්‍රහමාරු සිදු වෙලා විනාඩි 5කට පස්සේ තත්කාල කේන්ද්‍රයක් ගොඩ නැගුවම ගුරු මාරු වෙන්නේ තමන්ගේ මීන රාශියට මිත්‍ර රාශියට. ඒ කියන්නේ ගුරුට හිමි. රවි මාරු වෙන්නේ ගුරුගේ ශක්තියත් අරගෙන. ගුරුට හිමි පුවපුටුපු නැකතේ තමයි මේක සිදු වෙන්නේ. තත්කාල කේන්ද්‍රයේ මෙහෙමයි එන්නේ ධනු ලග්නය මුල් කරගත තත්කාල කේන්ද්‍රයක්. ග්‍රහයෝ වීදිලා තියෙන මේ විදිහටයි. දෙවෙනි කොටුවේ මකර රාශි සඳු සම මට්ටමින්, තුන්වෙනි කොටුවේ කුම්භ රාශියේ රාහු මූලික කොන බලෙන්, බුධ සම මට්ටමින්, කුජ සම මට්ටමින්, බුධ කුජ රාහුත් එක්ක එතන ත්‍රිග්‍රහ යෝගයක් ක්‍රියාත්මක වෙනවා. හතරවෙනි කොටුවේ මීන රාශියේ රවි ඔන්න මිත්‍රව ඇවිල්ලා ඉන්නවා, සිකුරු උච්චව ඉන්නවා, සනි සම මට්ටමින් ඉන්නවා. එතන ත්‍රිග්‍රහ යෝගයක් ක්‍රියාත්මක වෙනවා. හත්වෙනි කොටුවේ මිථුන රාශියේ ගුරු සතුරුව මූටව ඉන්නවා. නවවෙනි කොටුවේ සිංහ රාශියේ කේතු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. මෙන්න මේ තත්කාල කේන්ද්‍රය පදනම් කරගෙන ගුරුගේ නැකතක සිදුවෙන මේ රවි මාරු රාශි 12න් ඉදුණුවට බලපාන්නේ කොහොමද කියන එක ඊළඟට කතා කරමු. අපි බලමු රාශි 12න් ඉදුණුවට කොහොමද මේක බලපාන්නේ කියන එක. මේෂ රැසින් ඉදුණු අයට මේක 12 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ. මේ 12 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම විශේෂයෙන් මතක තබා ගන්න ඕන. තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ සිදු වෙන්න පුළුවන්. මොකද හේතුව තමන්ගේ ප්‍රසිද්ධියට බලයට කෙනිහිලිකම් කරනවා සමහර අය. ඊර්ෂ්‍යාකම් කරනවා. බොහෝ වෙලාවට තමන්ට විරුද්ධව චෝදනා පත්‍ර දෙන විදිහේ යම් වැරදි ප්‍රචාර අරන් යනවා. ජනමාධ්‍ය වලින්, එහෙම නැත්නම් YouTube එකෙන්, එහෙම නැත්නම් මොනවාරි ප්‍රවෘත්ති නාලිකා මගින් තොරතුරු අරන් යන්න උත්සාහ කරනවා. හැබැයි මොනවාරි සිද්ධියක් මුල් කරගෙන තවත් වැරදි තොරතුරු ගොනු කරගෙන මේෂ රැසින් ඉක්දුණු අය අමාරු දාන්න හදනවා. හැබැයි රවි බලන්නවා මේෂ රාශියට උච්චව ඉන්නේ. හැබැයි වෙන්නේ මෙතන 12 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔබ ජය ගන්නවා. බොහෝ වෙලාවට උපක්‍රම භාවිතා කරලා යම් යම් අයගේ උදව් උපකාර අරගෙන යාළු හිත මිත්‍රයන්ගේ උසස් නිලධාරීන්ගේ සහයෝගය අරගෙන බොහෝ වේස මහන්සියක් දරලා මේ தත්ත්වය යටපත් කරගන්නවා. කොහොම හරි ජයග්‍රහයි ලීලාවෙන් මේක ඔබ විසඳ ගන්නවා. හැබැයි ඔබගේ ජීවිතේ ගොඩක් කටයුතු අතපසු වෙනවා. බොහෝ වෙලාවට පසුගාමී වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙනවා. තමන්ගේ වටිනා කියන දේවල් වැඩ කටයුතු හොඳ හයට පවර්ලා මේකට මුහුණ දෙන්න බලාගෙන ඉන්න. වෘෂභ රැසින් ඉක්දුණු අයට 11 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ සියලු අරිෂ්ඨ යෝග භංග වෙන බව මතක තබා ගන්න. ඊටාම යහපත් තත්ත්වයකට පත්වන බව පෙන්වන්න කරනවා. තමන්ව තමන්ගේ මිත්‍රෝ විසින් ඔසවා තබනවා. තමන්ට ප්‍රසිද්ධිය දෙනවා, බලය දෙනවා. හැබැයි තමන්ගේ අනුගාමීකයෝ, හිත මිත්‍රයෝ, යාළුවෝ තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා තමන්ට බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ප්‍රසිද්ධිය, බලය નિરાයාසයෙන් ලැබෙනවා තමන්ගේ වටේ පිටේ ඉන්න හිත මිත්‍රෝ, යාළුවෝ නිසා. සමහරට තමන් එතන ඉන්නෙත් නෑ, දන්නෙත් නෑ, සහභාගීලත් නෑ. තමන්ගේ නම යෝජනා කරනවා යාළුවෝ. තනතුරු වලට පත් කරනවා යාළුවෝ. හිත මිත්‍රයෝ බොහෝ වෙලාවට බලය දෙනවා, ප්‍රසිද්ධිය දෙනවා. සමහර වෙලාවට ලොකු වගකීමක් තමන් දන්නේ නැතුවම ඉන්න තත්ත්වයක් පෙන්වන්න කරනවා.
උෂඹ රැසින් ඉපදුණු අයට දහසක් දෝෂ භංග කරමින් මේ ග්‍රහමාරුව බොහෝලට මිත්‍රශීලී ලෙස ප්‍රසිද්ධිය බලය ලබා දෙන නිසා ගොඩක් කටයුතු සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. හැම දෙයකම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා නොසිතූ විදියට බව මතක තබා ගන්න. මිථුන රැසින් ඉපදුණු අයට 10 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ. තමන් රැකියාවක් කරන්නේ කොයිද? අන්න එතන ප්‍රසිද්ධිය ලැබෙනවා. තමන්ට බලය ලැබෙනවා. තමන්ට බොහෝ වෙලාවට ප්‍රසිද්ධිය ලැබෙන්නේ මොනවා හරි තමන් කරපු ක්‍රියාකාරකමක් නිසා. තමන්ගේ ආයතනයට වාසියක් සැලසෙනවා. දෙපාර්තමේන්තුවට යම් ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ තුළින් තමන්ට බලය හිමි වෙනවා. තනතුරු ලාභයක් ලැබෙනවා. බොහෝ වෙලාවට සමහර අයට ඩබල් ප්‍රොමෝෂන් ලැබෙන්න පුළුවන්. උසස් සීම් දෙකක් එක විදිහට ලැබෙන්න පුළුවන්. තමන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තමන්ගේ ආයතනය, සංස්ථාව, දෙපාර්තමේන්තුව, මූල්‍ය සමාගම, බැංකුව ආරක්ෂා වීමක් නිසා ප්‍රසිද්ධියත් එක්කම බලය ලැබෙනවා. රැකියාව තහවුරු වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ යටතේ තමන්ගේ යාළුවන්ට වැඩ කරන සිදුරු තත්ත්වයක් පෙන්වුම් කරනවා. කිසි ප්‍රශ්නයක් ඇති නොවි ඔවුන් ඔබට සහයෝගය දක්වන තත්ත්වයක් පෙන්වුම් කරනවා. රැකියාව වෘත්තිය පැත්තෙන් එමයි ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරෙත් ඔබට ප්‍රසිද්ධියක් ලැබෙනවා. සමහරට ප්‍රසිද්ධිය ලැබෙන්නේ ඔබගේ වෙළඳ ටාකට් එක ඔබ පන්නනවා. ඒ තුලින් ඔබට රට සවාරි පවා යන්න ලැබෙනවා. සමහරකට වෙළඳ නියෝජිතකම ලැබෙනවා. දිස්ත්‍රික් නියෝජිතකම ඔබට ලැබෙනවා. බලය තහවුරු වෙනවා. කටක රැසින් ඉපදුණු අයට 9 වෙනි කොටුවේ මේ රවි මාරුව ක්‍රියාත්මක වෙන්නේ බොහොම හොඳයි. ඔබ මොන හරි ආගමික සිද්ධාස්ථානික ප්‍රසිද්ධියක් ලබන පුද්ගලයෙක් මතක තියාගන්න. Tamanට බොහෝ වෙලාවට යම් උත්සවයක ප්‍රධාන අමුත්ත වෙන්න වාසනාව ලැබෙනවා. එහෙම නැත්නම් පෙරහැරක නම් අලි ඇත්තු පිට යන්න වාසනාව ලැබෙනවා. එහෙම නැත්නම් නිලමෙට රංගපාල ඇඳලා කරලා මහා ගාම්භීර විදිහට ඇවිදින්න වාසනාව ලැබෙනවා. එහෙම නැත්නම් ගමේ පළාතේ පන්සලේ කොවිලේ දේවාලයේ පූජනීය ස්ථානික දායක සභාවේ මූලිකත්වයේ සභාපති ලේකම් තනතුරු ලබන්න වාසනාව තියෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට යම් තැනක ප්‍රධානියෙක් විදිහට වැජබෙන්න තනතුරු තාන්න මාන්න ලැබෙනවා. ඒ වගේම බලය තහවුරු වෙනවා, ප්‍රසිද්ධිය තහවුරු වෙනවා. ඒක નિરાයාසයෙන් පෙර පිනට ලැබෙන බව මතක තබා ගන්න. සමහර වෙලාවට Tamanට මේ தত্ত্বය බොහෝ වෙලාවට නීතිමය මාර්ගයෙන් ලැබෙන්නත් පුළුවන්. උසාවි නියෝගයක් මාර්ගයෙන් ලැබෙන්න පුළුවන්. පහුගිය කාලේ මොන හරි කෙනෙක්ගෙන් යම් වෙච්ච අසාධාරණයක් නිසා ඔබගේ අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටින නඩුවක් දැම්මා. ඒකේ තීන්දුව ලැබෙන්න පුළුවන්. ඒ තනතුර ඔබට හිමි. ඒ තුලින් ප්‍රසිද්ධියක් ලබන්න වාසනාව තියෙනවා. සිංහ රැසින් ඉපදුණු අයට මේ 8 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න මේ 8 වෙනි කොටුවේ ක්‍රියාත්මකකින් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ඔබට අවියාවුද වලින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වෙඩි තබයි, පහර දෙයි. ඒ නිසා ඔබගේ ප්‍රසිද්ධියට ඊර්ෂ්‍යාකම් කරනවා. ඔබගේ බලය නැති කරන්න සතුරු කුමන්ත්‍රණ කරනවා. ඒ නිසා ඔබට ලෙඩ දුක් කරදර ඇති වෙන්න, රෝහල් ගත වෙන්න, ජීවිතේ නැති වෙන්න ප්‍රශ්න ගැටලු ඇති කරනවා. ගුප්ත බලපෑම් ඇති කරනවා, අනවින කොඩිවින කරනවා, එහෙම නැත්නම් ආයුධ වලින් පහර දෙනවා, නැත්නම් කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් වෙඩි තැබීම් වගේ දේවල් ඇති වෙනවා. ඔබ මොකද කරන්න ඕන? වෙන්ද යන වාහනේ යන්න එපා. වෙන්ද යන ගමන ඒ පාරේ යන්න එපා. වෙන්ද යන වෙලාවට යන්න එපා. ඉන්න තැන වෙනස් කරන්න ඕන. ඉන්න තැන කියන්න එපා. තමන්ගේ බිරිඳ දරුවන්ටවත් ස්වාම පුරුෂට අම්මා තාත්තටවත් සහෝදර සහෝදරයන්ට ඉන්න තැන නොකියා ඉන්න තරමට සුදුසු කාලයක් කියලා මම ඔබට යෝජනා කරනවා. කන්නෑ රැසින් ඉපදුණු අයට 7 වෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න ඔබගේ ප්‍රසිද්ධියට බලයට ප්‍රශ්නයක් ඇති කරනවා. බොහෝ වෙලාවට නීතිමය ප්‍රශ්න ඇති කරනවා ඔබට. ඔබට විරුද්ධව නඩු දානවා. ඔබට විරුද්ධව විනය පරීක්ෂණ තියෙනවා. ඔබට විරුද්ධව චෝදනා පත්‍ර දෙනවා. ඔබට විරුද්ධව යම් යම් කැඳවීම් වෙයි. ඔබට 4 වෙනි තට්ටුවට එන්න කියයි, CID එකට එන්න කියයි, එහෙම නැත්නම් මූල්‍ය අපරාධ කොට්ටාසයට එන්න කියයි. මතක තියාගන්න ජනමාධ්‍ය වලින් අදහස් ප්‍රකාශ කිරීමේදී ජනතාව කුපිත වෙන විදිහේ දේවල්, ආගමික සංහිඳියාව නැති වෙන දේවල්, එහෙම නැත්නම් බොහෝ වෙලාවට ජාතික සමගියට ප්‍රශ්න වෙන දේවල්, ජාතික ආරක්ෂාවට ප්‍රශ්න වෙන දේවල් කතා කිරීමෙන් වළකින්න ඕන. විශේෂයෙන් කන්නෑ රැසින් ඉපදුණු අය, ජ්‍යොතිෂ විද්‍යාව කරන අය නම්, පලාපල කියන අය නම් අනිවාර්යෙන් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. Tamanට නීතිමය ගැටලු ප්‍රශ්න ඇති වෙලා ප්‍රසිද්ධියක් ලැබෙනවා. Tamanට බලේ අහිමි වෙන්න පුළුවන්. බලයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කට ප්‍රවේශම් කරගන්න ඕන කාලයක්
දකින දේවල් ගලපලා කියන්න යන්න එපා කියලා මම ඔබට යෝජනා කරනවා. තුලා රැසින් ඉපදුණු අයට 6 වෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ බොහොම හොඳයි. ඔන්න සතුරන්ට දුවන්න ගහන කාලයක්. සතුරෝ පැනලා දුවනවා. සතුරෝ බොහලට ඔබට ජයග්‍රහණය දෙනවා. අවියාවුද ගත්ත අය බිම තියෙනවා. ඔබට විරුද්ධව අමෝරපු අය අවිය පහත එළනවා. බය නැතුව ඔබ ඕන දෙයකට අත තියන්න. අනිවාර්යෙන් ඔබ ජයග්‍රහය ලීලාවෙන් තමන්ගේ ගමන යන බව පෙන්වන්න කරනවා. සමහර වෙලාවට තමන්ගේ සතුරෝ තමන්ට ඇවිල්ලා සෝදසීලීව කතා කරලා සාමදානයට කතා කරයි. සාමය රැකගන්න කතා කරයි. ඔබ උපක්‍රමශීලීව ඔවුන් එක්ක සෝදශීලී වෙන්න. අමතක කුරුම කියලා කතා කරන්න. හැබැයි ඔවුන් පසුව නැගිටින බව මතක තබා ගන්න. පසුව නැගිටින්න බැරි වෙන්න යෝජනාව සම්මත කරගන්න ඕන. අස්සනක් ගන්න ඕන. ඒ වගේම සහතිකයක් ගන්න ඕන. ඔවුන් හිර කරලා තියාගන්න මතක තියාගන්න. ඔවුන්ගේ සැඟවුණු තොරතුරු ඔබ දන්න බව අඟවලා ඔවුන්ව බය කරලා තියාගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි තමන්ගේ සනීප ආරක්ෂාව යහපත් වෙනවා, ප්‍රතිශක්තිකරණය යහපත් වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා. බොහෝ වෙලාවට යටපත් ඉස්මතු වෙලා තිබිච්ච ලෙඩ දුක් කරදර යටපත් කරගන්න පුළුවන්. වෛද්‍ය උපදේශන ලැබිලා, බෙහෙත් ලැබිලා නිරෝගී සම්පත්තිය ලබා ගන්න වාසනාව තියෙනවා. ඒ වගේම තමන්ට පෙර පරිදි ප්‍රසිද්ධියයි බලයයි තියාගෙන ඉන්න වාසනාව ලැබෙනවා. වෘශ්චික රැසින් ඉපදුණු අයට 5 වෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ බොහොම ප්‍රවේශම් වෙන්න. බොහෝ වෙලාවට මතක තබා ගන්න දරුවන්ගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. දරුවෝ නරක විදියට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. දරුවෝ ඇසිරෙන විදිය, ආශ්‍රය කරන දේවල්, පරිහරණය කරන දේවල්, ප්‍රශ්න ගැටලු ඉස්මතු වෙන්නේ නැති වෙන්න ඔබ බලා ගන්න ඕන. නැත්තම් ඔබට පොලිසිය ගානේ රස්වා දෙන්න වෙයි. දරුවා වෙනුවෙන් අප දෙන්න යන්න වෙයි. දරුවා වෙනුවෙන් බොහලට පෙනී සිටින්න වෙයි. එහෙම නැත්නම් උසාවියේ ගිහිල්ලා දරුවාගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබලා එයා වෙනුවෙන් වෙහෙස මහන්සියලා බේර ගන්න සිදු වෙයි. දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕන. දරුවන්ගේ ජීවිතවලට කරදර ප්‍රශ්න ඇති වෙයි. ඒ වගේම විනෝද වෙන්න ගිහිල්ලා විහිළු තාලු කරන්න යන්න එපා. තමන්ගේ ප්‍රසිද්ධිය නැති වෙන්න පුළුවන්. තමන්ට තියෙන ගරුත්වය නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාමුක හැඟීම් පාලනය කරගන්න ඕන. ශරීරයේ යහපත් තත්ත්වයකට ප්‍රතිශක්තිකරණය ඉස්මතු වෙන බවක් පෙන්වන්න කරනවා. යහපත් වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා. ඒ තුලින් ඔබට අමුතු සිතුවිලි පහළ වෙනවා. අමුතු හැඟීම් ඇති වෙනවා. ඒ නිසා ඔබගේ නරක ප්‍රසිද්ධියක් ඇති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට හිත පාලනය කරගන්න ඕන කාලයක්. ඒ වගේම බොහෝ වෙලාවට දරුවෝ වෙනුවෙන් කටයුතු කරන්න ගිහිල්ලා ඔය ඉහළ තනතුරු ලබන අයගේ බලය නැති කරගන්න එපා. දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා තමන්ගේ තනතුරු අයින් වෙන්න පුළුවන්. තනතුරු වලට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. බොහොම ප්‍රවේශම් වෙන්න ඕන වෘශ්චික රැසින් ඉපදුනා. ධනු රැසින් ඉපදුණු අයට 4 වෙනි කොටුවේ මේ රවි මාර්ගව ක්‍රියාත්මක වෙන්නේ බොහොම හොඳ තත්ත්වයක්. හැබැයි මතක තබා ගන්න පියා සමග මතකෙටුම් ඇති කරගන්න එපා. තමන්ගේ ගොඩක් දේවල් යටපත් කරගන්න පුළුවන්. හැබැයි පියා සමග මතකෙටුම් ඇති කිරීම තුළින් තමන්ට පියාගේ වාසිය අහිමි වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. ගේ දොර ඉඩකඩම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් බව මතක තබා ගන්න. හැබැයි වටිනා කියන දේවල් ගැන කතා කරන්න යන්න එපා. අයිතිවාසිකම් ගැන කතා කරන්න යන්න එපා. ඔබට ඒකෙන් බලය අහිමි වෙන්න පුළුවන්, ඉහින වෙන්න පුළුවන්. වටිනා කියන දේපල වස්තු සම්බන්ධයෙන් තියෙන බලය හීන වෙන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න ගෙදර දොර ඇත්තේ කටයුතු කිරීමේදී උරණ වෙන්න එපා, කේන්ති ගන්න එපා. මනුෂ්‍යත්වය රැක ගන්න ඕන. මනුෂ්‍යත්වයේ පිරියන විදිහේ බොහෝ වෙලාවට ආවේගශීලී වෙන්න එපා. සමහර වෙලාවට ඔබගේ අතින් පහර දීමක් නිසා නීතිමය ගැටලු මතුවලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබන්න කරුණු කාරණා යෙදෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ගෙදර දොරේ ඥාති මිත්‍රයන් අසල්වැසියොත් එක්ක බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මනුෂ්‍යකම රැක ගන්න කියලා මම දෙන්නත් කරනවා. මකර රැසින් ඉපදුණු අයට 3 වෙනි කොටුවේ තමයි මේ රවි මාරු ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔබ පුදුම විදිහේ දස්කම් පෙන්නනවා, හැකියාවන් පෙන්නනවා. බොහෝලට ඔබගේ පුහුණු වීම කටයුතු වලදී ඔබ තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයා, විශිෂ්ට පුද්ගලයා, හොඳම පුහුණු අවසන් කරන පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පුහුණු වීම කාලය තුල ඔබ විශිෂ්ට දස්කම් පෑම තුළින් සම්මාන පිට සම්මාන ලැබලා තමන්ගේ බොහෝ ඉක්මන් තනතුරු වලට යන්න වාසනාව තියෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ වගේම තමයි තමන්ගේ උපාධි ප්‍රදාන ඔස්සේ පවත්වන කාලය වෙන්න පුළුවන්. එක්කෝ උපාධියේ සහතික ලබන උත්සව පවතින කාලය වෙන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ලබන තත්ත්වයක් පෙන්වන්න කරනවා. අධ්‍යාපනයේ පැත්තෙන් අති ප්‍රබල ප්‍රසිද්ධියක් ලබන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිඵල ලැබීම තුළින් තමන්ට ප්‍රබල දක්ෂකම් පෙන්නලා
බලය ලබා ගන්න වාසනාව තියෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. පොත්පත් ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන අයට බොහෝ ප්‍රසිද්ධියක් ලබනවා. පුවත්පත්වල වැඩ කරන, රූපවාහිනී නාලිකාවල වැඩ කරන, YouTube නාලිකාවල වැඩ කරන, ජනමාධ්‍යවල වැඩ කරන අයට බොහොම හොඳ තත්ත්වයක්. තමන්ගේ වැඩසටහන් ප්‍රසිද්ධ වෙනවා, තමන්ගේ ලිපි ලේඛන ප්‍රසිද්ධ වෙනවා, ඒ තුලින් ප්‍රසිද්ධියක් ලබනවා. තවදුරටත් තමන්ගේ නාලිකාවල තමන්ගේ තනතුරු බලය රැකගන්නවා. ඉහළ තනතුරු වල යන්න වාසනාව තියෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. තමන්ගේ පෑන රජ කරන කාලයක්, හොඳට අකුරු ලියවෙන කාලයක්, වචන හරඹ සිදුවෙන කාලයක්, වචන ගලපන කාලයක්, පේලි පිට ඔබ ලියන දේවල් වලින් අති ප්‍රබලත්වයට පැමිණ තත්ත්වයක් පෙන්වන්න කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න මකර රැසින් ඉපදුණු අයගේ ජීවිතය බොහෝ වෙලාවට ගෞරවාන්විතව ප්‍රසිද්ධට පත්වන බවක් පෙන්වන්න කරනවා. කුම්භ රැසින් ඉපදුණු අයට දෙවෙනි කොටුවේ මේක ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට මතක තබා ගන්න මිල මුදල් අතින් ඔබ බොහෝ ප්‍රසිද්ධට පත්වන බවක් පෙන්වන්න කරනවා. සමහර වෙලාවට මූල්‍ය ආයතනයක වැඩ කරන ඔබගේ වෙළඳ ටාකට් එක මිලියන ගණන් තමන්ගේ බැංකුවට මූල්‍ය ආයතනයට ආදායම උපයලා දීම තුළින් තමන්ට ආර්ථික වාසි ලැබෙනවා. බොහෝ වෙලාවට තමන්ට ලැබෙන්නා වූ කමිෂන් එක වැඩිපුර ලැබෙන කාලයක්, දිරිදීමන වැඩිපුර ලැබෙන කාලයක්, සේවකයෝ අතර ආයතනය අතර වැඩි ප්‍රසිද්ධියක් ලබන තත්ත්වයක් පෙන්වන්න කරනවා. බොහෝ වෙලාවට ආදායම් වාර්තා පෙන්වීම තුළින් ආදායම් පිට ආදායම් වාර්තා පෙන්නලා බොහෝ වෙලාවට අදාළ ඒ ස්ථානයේ මූල්‍ය ආයතනයේ කළමනාකරු එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඉහළ තනතුරකට යන වාසනාව ලැබෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ කියන්නේ බලය ලැබෙනවා, බලය තහවුරු කරගන්නවා. ඒ නිසා කුම්භ රැසින් ඉපදුණු අයට ආර්ථික වාසි, ධන වාසි තියෙන බව පෙන්වන්න කරනවා. ඒ වගේම මතක තබා ගන්න තමන්ගේ පවුලේ මහා ප්‍රබල ප්‍රසිද්ධියක් ලැබෙන සිද්ධීන් පෙළක්ෂණ වෙන්න පුළුවන් බව පෙන්වන්න කරනවා. තමන්ගේ විභාග ප්‍රතිඵලයක්, ආර්ථික වාසි ප්‍රතිඵලයක්, තනතුරු වාසි ප්‍රතිඵලයක්, එහෙම නැත්නම් යම් දියුණුවක් ලබා පවුලේ අය අතර කතා කරන තත්ත්වයකට පත්වන බව පෙන්වන්න කරනවා. S2 ප්‍රවේශම් කරගන්න ඕන කියලා මම ඔබව දැනුවත් කරනවා. රසායනික දේවල්, කිමිකල් වගේ දේවල් පරිහරණය කරන අය, පර්යේෂණ කරන අය බොහොම ප්‍රවේශම් වෙනවා. ආරක්ෂිත පැළඳීම් ඇතුව කටයුතු කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මීන රශින් ඉපදුණු අයට පළවෙනි කොටුවේ මේ රවි මාරුව ක්‍රියාත්මක වෙන්නේ මිත්‍ර ලෙසින් රවි එතෙන්ට ඇවිල්ලා බොහෝ වෙලාවට තමන්ට ලොකු පහසුකම් සලසනවා. තමන්ගේ තත්ත්වය රැක ගන්නවා. තත්ත්වය උසස් කරනවා. ප්‍රසිද්ධිය ලබා දෙනවා. ඒ වගේම මතක තබා ගන්න ලොකු බලයක් හිමි වෙනවා. තමන්ට ඊළඟ තනතුරට යන්න, ඊළඟ තනතුරේ අදාළ යුනිෆෝම් එක අඳින්න වාසනාව ලැබෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ වගේම ලස්සන හැඩ වැඩ වෙලා තමන්ගේ තරු පිට තරු ගහගෙන තමන්ගේ යුනිෆෝම් එකේ බොහෝ වෙලාවට කෑලි එල්ලගෙන වැඩි තනතුරු ලාභයක් ලබලා දියුණු දෙන්න වාසනාව තියෙන තත්ත්වයක් පෙන්වනවා. තමන්ගේ පුහුණුවීම් කටයුතු වල අවසානයේ එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන්ගේ පුනරුත්ථාපනයේ අවසන් වෙලා තමන් සමාජගත වෙන අවස්ථාව එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන්ගේ දක්ෂකම් හැකියාවන් තරග කටයුතු වලට ඉදිරිපත් වෙලා පෙන්නලා බොහෝ වෙලාවට ප්‍රසිද්ධියක් බලයක් ලබන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒ වගේම තමන්ගේ ශරීර ස්වභාවය පිළිබඳව, ශරීරයේ පෙනුම පිළිබඳව, හැඩ වැඩවීම පිළිබඳව තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රාහී ලීසාවෙන් ප්‍රසිද්ධියක් ලබන බව පෙන්වන්න කරනවා. සමහර වෙලාවට කාන්තාවක් වෙන්න පුළුවන් තමන්ගේ ලස්සන පෙන්නලා, රූප ලාවන්‍යකම පෙන්නලා, පංච කල්යාණිය පෙන්නලා තරගෙන් ජය අරගෙන ප්‍රසිද්ධියක් ලබනවා. ඒ වගේම පිරිමියෙක් වෙන්න පුළුවන් කාය වර්ධන බලය පෙන්නලා බොයිලාට තමන්ගේ තරගෙන් ජයග්‍රාහී ලෙස තමන්ගේ පළාතට, දිස්ත්‍රික්කයට, ගමට, රටට ප්‍රසිද්ධියක් ලබා දෙමින් බොහෝ වෙලාවට ලොකු ගෞරවයක් හිමි කරගෙන තමන්ට යම් ආර්ථික වාසි ලබාගෙන බලය තහවුරු කරගෙන ඉන්න පුළුවන් වාසනාවක් මීන රැසි ඉපදුණු අයට මේ රවි මාරුවෙන් පස්සේ තියෙන බව පෙන්වන්න කරනවා.